සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි कुशजे पपरोगिनां नितये सर्वविद्यानां श्री दक्षिणामूर्ति गुरवे नमः සතහන බාර කරමින් ඔබගේ කරුණාව අයද සිටිමුව. පියාණනි මම යාඥා කරමින් ඒ වැඩ කරන සෑම දරුවන් උදෙසා ඔබ වහන්සේගේ මහඟු කරුණාව ප්‍රේමණීය හස්තය නිදහස් කරමින් මේ දවස් කිහිපය තුල ආශිර්වාද කළ මැනව කියලා ඔබ වහන්සේගේ නායද සිටින්නේමු ස්වාමීනි. සබ්බේතේ රෝගා සබ්බේතේ භය සබ්බේතේ අන්තරාය සබ්බේතාවේන සබ්බ සංඝානෝ බුද්ධ රත්නං ධම්ම රත්නං සංඝ රත්නං තින්නම් රත්නානං අනුභවේන මේ දිට්ඨා සුලිකුණාටුවත් එක්ක අපේ නුවරඑළිය දිස්ත්‍රික්කය පවුල් 20000කට ආසන්න ප්‍රමාණයක් ආපදාවට ලක් වුණා. නමුත් ඒ ලක් වුණු දවසේ ඉඳලා මේ වෙන විට යම් තාක් දුරකට අපිට නැගිටින්න හැකියාව ලැබුණා. මේ නැගිටීමේදී අපේ සංඝ රත්නය ඇතුළු පූජක පක්ෂය, ඒ වගේමයි දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය වගේම මේ ප්‍රදේශයේ සියලුම ජනතාවත් එකවන්ව එකතු වෙලා කටයුතු කරා. ඒත් එක්කම පහුගිය දවස්වල අපිට සහායයට ආවා කළුතර දිස්ත්‍රික්කයෙන්, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඒ අපේ සහෝදර සහෝදරියන් වගේම ඒ සියලු ජනතාවත් ආවා. අද සුවිශේෂී දවසක්. අපිට ඉතුරු වෙලා තියෙනවා නම් යම් දෙයක් ඒ සියලු දේත් නැවත සකස් කරගෙන නැවත නැගී සිටින්න අපිට අතහිත දෙන්න තමයි බදුළු පුරවරයේ අධිෂ්ඨානයේ මෙහෙයුමත් එක්ක බදුල්ලේ ආණ්ඩුකර්තුමා, ඒ වගේම අමාත්‍යතුමන් ඇතුළු ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු සියලුම දෙනාත්, ඒ වගේම ඒ ප්‍රදේශවාසීනුත් මෙහිට වගේ මතක් කරන්න ඕනේ ගෞරවනීය මහා සංඝරත්නයත් බදුළු පුරවරයේ සිට මෙහිට වැඩම කොට සිටිනවා. අපි එක දිට්ඨා සුලිකුණාටුව මැඩ පවත්වාගෙන එක ජයග්‍රහණයක් පෙන්වුවා. ඒ තමයි අර කළු වලාවක තියෙන රිදී රේඛාවක් වගේ. ඒ කොහොමද? ඊටාම ඉක්මනින් අපිට කරන්න තිබ්බේ ගලවා ගැනීම සහ රැකවරණ මධ්‍යස්ථානට ගෙන යාම සහ මූලික කටයුතු. ඒක කරන්න අපිට වැඩි කාලයක් ගියේ නැහැ. එතෙන්දී අපි දැක්ක සුවිශේෂී දෙයක් තියෙනවා. ඒක තමයි ප්‍රජාදායකත්වයේ වගේම නිලධාරී සහ දේශපාලන දායකත්වය. මේක එක කණ්ඩායමක් විදිහට වැඩ කළා. තමන්ගේ රාජකාරී වෙලාවෙන් එහා වැඩ කළා. ඒ වගේම ප්‍රජාවත් දායක වුණා, දේශපාලන දායකත්වයක් තිබ්බා. ඉතින් ඒ විදිහ එකක් එක්ක අපි දැක්කා වැඩ කරන්න ඉතාම පහසුයි. අපි මම එක උදාහරණයක් කියන්නම්. අපේ ඌව පළාතෙන් තමයි හමුදාව ආවේ දියතලාවේ ඉඳලා පයින් වලපනේ. පයින් ආවේ. පයින් ඉවෙල්ල තමයි අපිට සංවේදන පහසුකම් නැති කාලෙක ඊළඟට ගුවන් මගින් ආවා. ඊට පස්සේ තමයි සංවේදන පහසුකම් ඇති කරගත්තේ. ඒ හිඳලා තමයි ආවේ. ඉතින් එහෙම තමයි උනේ. ඊට පස්සේ තමයි මේ සංවේදන පහසුකම් ඇති කරගත්තේ. ඉතින් ඊට පස්සේ තමයි මේ ප්‍රජා සත්කාර ටික කරගත්තේ. කෑම ගුවනින් ගෙනාවේ. ඊට පස්සේ පාරවල් ඇරී. ඊට පස්සේ ඉස්කෝල විවෘත කරගන්න පුළුවන් වුණේ ඒ නිසා. ඒක මූලික ක්‍රියාදාම. ඒක අපි දැක්කේ මේක මේ විශේෂයෙන් ශ්‍රමය සහ අදිෂ්ඨානය. ඒ නිසා අපි මේකත් අදිෂ්ඨානයේ මෙහෙයුම විදිහට නම් කළා. අදිෂ්ඨානයේ තියෙනවා නම් ශ්‍රමය තියෙනවා නම් එකතු වෙලා කළ නොහැකි දෙයක් නොමැත කියලා පෙන්නලා තියෙනවා බදුළු දිස්ත්‍රික්කය. අද මේ දවස දිස්ත්‍රික් ලේකම්තුමිය කිව්වා වගේ මම හිතනවා ඓතිහාසික දවසක් කියලා. නිකන් කල්පනා වුණා මේ ප්‍රදේශ වලට
ඉතිහාසෙත් මේ වගේ පූජ්‍ය පක්ෂයක් පෙරටු කරගෙන ආශිර්වාද කරමින් මොනියම්මෝ මෙහෙයුමක් ඉතිහාසෙ මේ විදිහට දියත් වුණාද කියලා. මට නිකන් හිතුණා ජාතියට නිදහස පතා මහා නායකත්වයන් අරගලයන් දී වලට මූලික වෙච්ච ප්‍රදේශ මේවා ඉතිහාසයේ මේ වගේ මහා ජනකායන් එකතු වෙලා ජාතියට නිදහස පතා සටන් බිම් වලට නම් යන්නේ ඇති කියලා. අදත් මේ මොහොතේ ගෞරවනීය අපේ මහා සංඝරත්නයේ පූජ්‍ය පක්ෂ එකතු වෙලා ආගමික ආශිර්වාද කරලා ධෛර්යය දීලා අද ඔබ අපි මුදා හරින්න සූදානම් වන්නේ මේ වලපනේ හඟුරන්කෙත ආසන දෙකේ දිට්ටුවා සුලිකුණාටුවෙන් විනාශ කරලා දාපු වැව් වමුණු ටික හදන්න පාරවල් තොටවල් හදන්න පාසල් වල ඉතුරු වැඩ කරන්න ඒ ජනතාවට සහනයක් වෙන පිරිස තමයි යවන්න මේ සූදානම් කරන්නේ. ඒක නිකම්ම යන්න කියන්නේ නැතුව මේ කාර්යයට හැඟීම හදාගෙන මේ කාර්යය පිළිබඳ දැනුවත් භාවයක් ලබාගෙන මේ කාර්යයට ශක්තිය එකතු කරගෙන මේ කාර්යයට ආශිර්වාදය අරගෙන යන්න ඕන නිසායි අපි ඔක්කොම මේ විදිහට එකතු පහදු වුණේ. අපි දන්නවා දිට්ටුවා සුලිකුණාටුව ඇවිල්ලා අදට දවස් මාසයයි දවස් 20ක් වෙනවා. කෙටි කාලයක් වුණාට මහා අවුරුදු ගානක වැඩ කොටසක් මේ රටේ ජනතාව දිට්ටුවා සුලිකුණාටුවට එරෙහිව කරලා තියෙනවා. අද මේ විදිහට මේ ප්‍රදේශ වලට පහසුවෙන් එන්න පුළුවන්කම ලැබුණාට දිට්ටුවා සුලිකුණාටුව ආපු මොහොතේ මේ වලපනේට මේ නුවරඑළියට නුවරට බදුල්ලට මේ විදිහට ලේසියෙන් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රදේශයේ දේශපාලන නායකත්වයන්ට මේ ප්‍රදේශයේ නිලධාරීන්ට මේ ප්‍රදේශයේ අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු කණ්ඩායම් වලට ජනතාවට අද විශාල වැඩ කොටසක් මේ ප්‍රදේශවල කරගෙන තියෙන නිසා අපිට අද රන්දෙනිකල පාර හරහා මේ ප්‍රදේශයට එන්නත් හබුතලේ බණ්ඩාරවල කට්ටිය නුවරඑළිය හරහා මේ ප්‍රදේශයට එන්නත් අපිට මම්මාවත් විවර වෙලා තිබුණා. නමුත් තාමත් අවසන් කරගන්න බැරි වෙච්ච යම් වැඩ කොටස් තියෙන නිසා අපි තීන්දුවක් ගත්තා ඉතිහාසයේ පරිදිම සහෝදරාත්මක සහයෝගය අපි කවුරුත් බෙදා හදා ගන්නවා වගේ අපේ රටේ සංස්කෘතියට අනුව අපි මේ ප්‍රදේශයට ඇවිල්ලා ජනතාවට ශක්තියක් වෙන්න සහයක් වෙන්න ශක්තියක් වෙලා මේ කාර්යයන් වලට උර දෙන්න ඕන කියලා තීන්දුවක් අරගෙන තමයි අපි අද 5000ක බලෑනියක් පිටින් පිට දවස් 4ක් තුල අපි මේ ප්‍රදේශ වලට කැඳවනවා. අද මේ විදිහට වලපනේ මේ ක්‍රීඩාංගණයේ එකම හිස් පොඩකින් වැහිලා යනකොට මේ වගේම කොත්මලේ ප්‍රදේශයට කළුතර ප්‍රදේශයේ ඉඳන් සාන සේවා කණ්ඩායම් ඇවිල්ලා දෙවන්ත මෙහෙයුමකට මේ වෙනකොට සූදානම් වෙනවා. අද අපි මෙහි සූදානම් වෙනවා වගේ 5000ක මහා බලෑනියක් මේ විදිහට මුදා හැරලා අපි බලාපොරොත්තු වෙනවා දිට්ටුවාට අභියෝග කරමින් නුවරඑළියේ පීඩාවට පත්වෙච්ච ජනතාවට අපට කරන්න පුළුවන් උපරිම දායකත්වය සහනය ලබා දෙන්නයි ඔබ තමුන්නාන්සලා මේ ආවේ. එනම් මේක විශිෂ්ට කාර්යභාරයක් කියලා මම මතක් කරන්න කැමතියි. අපි දන්නවා මේ ලෝකේ ගත්තම අපේ රටත් ගත්තම සමහර අය සලකන්නේ රුපියල් සත තමයි වටිනාම දේ කියලා. මම හිතනවා අද මේ සල්ලි පරද්දවන මුදල් පරද්දවන මහා හැඟුමක් ඔය හිත් තුළ එකතු කරගෙන අද මේ ඇවිල්ලා තියෙන්නේ ඔබ නොහිතුවත් සමහර විට වටිනාම මෙහෙකට ඇවිල්ලා තියෙන්නේ. මේ කරන කාර්යභාරය මේ වෙන මැදිහත් වීම මහා ශක්තියක් එකතු කරනවා. ඈත ගම්බින් වල නිල් දණ්ඩා හින්නේ මතුරට හඟුරන්ගෙත මේ වලපනේ ඈත ගම්බින් වල අද ඔබ එනකන් ඒ ප්‍රදේශවල ජනතාව බලාගෙන ඉන්නවා. අපේ ඇල හදලා දෙයි, අපේ අමුණ හදලා දෙයි, අපේ පාර ටිකක් සුද්ධ කරලා දෙයි, අපේ පාසලට යමක් කරලා දෙයි කියලා ඔබ එනකන් වුන් බලාගෙන ඉන්නවා. සල්ලියවල අපිට ඒවා කරන්න පුළුවන්. සල්ලි දීලා ඒවා කරන්න පුළුවන්. හැබැයි සල්ලි වලට වැඩි දෙයක් ඔබ මේ කරන්න යන්නේ. ඔවුන්ට පෙන්නනවා අපි මේ ඔබ තනි කරලා නැහැ කියලා. අපි ඔබ වෙනුවෙන් ඉන්නවා කියලා. අපි ඔබ වෙනුවෙන් ආවා කියලා. එතකොට වැටිච්ච මානසිකත්වයක් තියෙනවා නම් අපිට බෑ කියලා හිතුවා නම් විද වැටිච්ච හදවතක් තියෙනවා නම් ආන්නේව සියල්ල සකස් කරන්න මේ වගේ ජනතාවක් දෙන හයිය සුළුපටු හයියක් නෙවෙයි කියලා මම ඔබට ගෞරවපූර්වක මතක් කරන්න කැමතියි. ඔබ ආවේ නිකන් ගමනක් නෙවෙයි. මේ දිට්ටුවා සුලිකුණාටුව ඔබ අපි ජීවත් වෙන වකවානුවේ මේ රටට වෙච්ච විශාලම අනතුර කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ අපි එක පැත්තකින් වාසනාවන්තයි.
අද මේ විදිහට පෙළ ගැහිලා අපි මෙතන ඉන්නවා. නමුත් මේ දික්වා සුලිකුණාටු විසින් අපෙන් 647 දෙනෙක් අපේ ජීවිත අරන් ගිහිල්ලා තියෙනවා. තාමත් ගොඩ ගන්න බැරි වෙච්ච අපේ ආදරණීය පුරවැසියෝ මේ නුවරඑළිය ඔය බදුල්ලේ ඔය මහනුවර ඔය කෑගල්ල පස්කඳුයට තවත් පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු මිහිදන් වෙලා ඉන්නවා. ආන්නේ මිනිස්සුගේ ඥාති හම්බෙන්න ඔබ යන්නේ. ආන්නේ මිනිස්සුගේ ඇලාමුණ හදලා දෙන්න යන්නේ. ආන්නේ මිනිස්සුගේ පාර හදලා දෙන්න යන්නේ. ආන්නේ මිනිස්සුගේ දරුවන්ගේ පාසලට යමක් කරන්න යන්නේ. ඒවා සල්ලි පරද්දෙන වැඩ. එදා මේ රටේ ජනතාව ලෝකෙට පෙන්නලා දීලා තියෙනවා සාමූහික හැඟීම එකමුතුකම කියන එක බලවත් කියලා අපි පෙන්නලා දීලා තියෙනවා. අන්නේ බලවත් භාවය මුදා හරින්නයි ඔබ යන්නේ. ඒකට නිසි වටිනාකම අපි මේ විදිහට එකතු පහදු වෙලා කතා කරලා ඒවත් උකහාගෙන යා යුතුව තිබෙනවා. ඉතිහාසෙත් මේ රටේ අපේ මහා සංඝරත්නය පූජ්‍ය පක්ෂය මේ වගේ සත්කාරයන් වලට පෙරමුණට ඇවිල්ලා ධෛර්යය දුන්නා. අදත් ඒ කාර්යභාරය කරන්න සූදානම්. අද මේ ස්ථානට වැඩම කරපු අපේ ගෞරවනීය මහා සංඝරත්නයෙන් සැලකිය යුතු පිරිසක් ආවේ. අද ආගමික වතාවත් කරලා ඔබට සෙත් පිරිත් කියලා යන්න විතරක් නෙවෙයි. අද ඇවිල්ලා තියෙනවා බදුල් පුරවරයෙන් එන්න නියමිතයි ගෞරවනීය මහා සංඝරත්නයේ 55 නමක් අද වඩින්න ඕනේ මේ වලපනේට හඟුරංගදට. උන්වහන්සේලා ආවේ ඔය අමුණ හදන්න, ඇල හදන්න, පාසලට උදව් කරන්න. අපි දන්නවා මේ දික්වා සුලිකුණාටු ආපු මොහොතේ අපේ රටේ පූජ්‍ය පක්ෂය ඔය විනාශ වෙච්ච ගම්බින් වලට ගියා, පාසල් වලට ගියා, පාරවල් වලට ආවා. සිවුර පැත්තකින් තියලා අඳන කඩේ පිටින් වැලි කොට්ටේ කරට අරන් අමුණු වැව් හදන්න පටන් ගත්තා. නැති ප්‍රබෝධයක් රටේ ඇති වුණා. ජනතාව එන්න පටන් ගත්තා. වැලනොගඩී ඇවිල්ලා ඉතා කෙටි කාලයක් තුල මේ රටේ මහා විප්ලවීය කාර්යභාරයක් කරා වගේ මම්මාවත් ඉවර කරලා දුන්නා. අපි මම කිව්වා අපේ ජීවිත කාලය තුල අපි දැක්ක ලොකුම ව්‍යසනය මේක. ඉතිහාසයේ මේ වගේ ආපදාවක් වුණොත් එක්ක සාමසල කන්දනාය ගියා, එක්ක මීරිය බද්දනාය ගියා. අනතුරක් ආපදාවක් වුණා නම් උනේ ප්‍රදේශයකට දෙකකට තුනකට විතරයි. නමුත් මේ සැරේ ආපදාවේ බරපතලකම ඔබ අපි තේරුම් ගන්න ඕනකම තියෙනවා. ජීවිත 647ක් අද වෙනකොට අහිමි වෙලා තියෙනවා. නිවාස දහස් ගාණක් බිමට සමතලා වෙලා තියෙනවා, කුඩු පට්ටම් වෙලා තියෙනවා. සමහර ගෙවල් හොයාගන්න නැහැ. සමහර පාලම් හොයාගන්න නැහැ. සමහර පාරවල් හොයාගන්න නැහැ. සමහර වැව්වමුණු හොයාගන්න නැහැ. සමහර ට්‍රාන්ස්ෆෝමර් හොයාගන්න නැහැ. අපේ සමහර පාසල් සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියලා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ කරලා තියෙනවා. මේ වගේ මහා ව්‍යසනයක් මේ සැරේ ලංකාවේ මේ ව්‍යසනයේ බලපෑවේ නැත්තේ දිස්ත්‍රික්ක 3කට විතරයි. අනිත් සියලු දෙනාට මේ ව්‍යසනයේ බලපෑවා. අපිට වැඩිපුර ආවේ නාය කොළඹට, ගම්පහට, ඒක කුරුණෑගලට, උතුරට, අනුරාධපුරයට, පොළොන්නරුවට වැඩියෙන්ම බලපෑවේ ගම්වතුර. අපිට නායහට ගම්වතුර. එඳ බලවත් විනාශයක් වුණා. තාම මිලෙන් ගනින්න බැරි මහා ආර්ථික හානියක් අපිට සිද්ධ වෙලා තියෙනවා. ආන්නේ සියල්ල දික්වා විසින් අපිට කරපු දේවල්. හැබැයි දික්වට එකක් කරන්න බෑ. පිඳුරු තලාගල කන්ද නායයන් දෙපා, නමුණුකුල කන්ද නායයන් දෙපා. ඒව නාය ගියත්, මහවැලිගඟ පිටාර ගැලුවත්, කැලණිගඟ දෝරේ ගැලුවත් මේ ජනතාවගේ තියෙන ධෛර්යය දික්කට පරද්දන්න බෑ. දික්කට ඒව උදුර ගන්න බෑ. එද ශක්තිය කියන්නේ ජනතාවගේ ශක්තිය. ලෝකයක් වෙනස් කරේ මිනිස්සුන්ගේ හයියෙන්. අන්නේ හයිය මේ රටේ ජනතාව පෙන්නවා. මේ දික්ක සුලිකුණාටු ආපු වෙලාවේ කවදාවත් නැති ශක්තියක් පෙන්නවා. එකතු වෙලා මිනිස්සු ගාවට ඇවිල්ලා, අනතුරක් වෙච්ච මිනිස්සු ගාවට ඇවිල්ලා හැකි ඉක්මනින් දිවා රැ නැතුව මහන්සි වෙලා මහා විශාල විශිෂ්ට කාර්යභාරයක් කළා. පරණ ක්‍රමයට ගියා නම් තාමත් අපි පාරවල් අරගෙන නැහැ. මට කියන්නේ ඊළ නිලධාරියෙක් කිව්වා අපි හරි සන්තෝෂෙන් ඉන්නේ ඇමතුමා. මේ දේ පරණ කාලයක සිද්ධ වුණා නම් මේ රටේ ජනතාව තෙල් නැතුව පාරට බැස්සා, විදුලිය කැපුවම පාරට බැස්සා, අරගල කළා. හැබැයි ඒ අරගලයට වඩා බරපතල ප්‍රශ්න මේ වෙලාවේ තියෙනවා. ජීවිත නැති වුණා, ගෙවල් දොරවල් නැති වුණා, දේපල නැති වුණා, වැව්වමුණු හිඳුණා. ඔක්කොම වෙලත් මිනිස්සු පාරට බැස්සේ නැත්තේ කොහොමද කියලා මං හිතුවා කිව්වා. මං ඔබතුමා කොහොමද ඒ කියන්නේ තේරුම් ගත්තේ කියලා. තේරුම් ගත්තේ එකයි කිව්වා. මේ රටේ මිනිස්සුගේ සමගිය, මේ රටේ මිනිස්සුගේ එකමුතුකම,
මෙරටට දීපු නායකත්වය ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම් දීපු නායකත්වයත් එක්ක මිනිස්සුන්ට පාරට බහින්න වෙලාවක් තිබ්බේ නැහැ. මිනිස්සුගේ ප්‍රශ්න පුළුවන් ආකාරයට 100% විසඳුවා කියලා නෙවෙයි කියන්නේ. කන්න බොන්න ටික දීලා රටේ ජනතාව ඈත ඉඳන් මාතර ඉඳන් කොහෙන් හරි තියෙන දේ ගෙනල්ලා මේ ජනතාවට බෙදුවා. මේ ජනතාව වෙනුවෙන් ඇවිල්ලා ඉස්තරකෝගේ වැඩ ටික කළා. ඒක ජනතාවට දෙන්න පුළුවන් දේවල් දුන්නා. ජනාධිපතිතුමා භාණ්ඩාගාරේ දොර ඇරියා. භාණ්ඩාගාරේ දොර ඇරියා. ඉස්සර ওই භාණ්ඩාගාරේ දොර ඇරියේ ජනතාවට බෙදන්න නෙවෙයි. ඒ භාණ්ඩාගාරේ දොරවල් ඇරලා ඒ කට්ටිය බෙදාගත්තා. හැබැයි මේ සැරේ භාණ්ඩාගාරේ දොර ඇරලා මේ තිත්වාසුනි කුණාටුවට මොන දීපු ජනතාවට සහන වර්ග 15ක් දුන්නා. සමහර ජනතාවත් හිතුවේ නෑ. සමහර අම්මලා තාත්තලා අපිට කිව්වා. එක අම්මා කෙනෙක් අහලා කිව්වා පුතා මගේ ගේම සම්පූර්ණයෙන් දහගෙන ගියා. ගේ තියෙන තැන හොයාගන්න බෑ. මට හිතා ගන්න බෑ මටත් ලක්ෂ 50ක් දෙනවා කියලා. භාණ්ඩාගාරේ දොර ඇරියා. දරුවන්ට පොත් ටික ගන්න දොර ඇරියා. ගොවියගේ හානියට දොර ඇරලා සල්ලි ටික දුන්නා. ඔය ලක්ෂ 50 100 දුන්නා නම් දුන්නේ සාමාන්‍ය ජනතාවට නෙවෙයි ඉතිහාසෙ. ඒඳ මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහන දෙමින් තියෙනවා. දීලා තියෙනවා. මේ විශිෂ්ට කාර්යභාරය කරන්න දේශපාලන නායකත්වයත් එක්කම කරවුර දීලා සමසේ වැඩ කොටසක් කරා. අපි ගරු කරනවා. අපි ඒ ගෞරවය ලබා දෙනවා අපේ රටේ රාජ්‍ය සේවය. මේවා සියල්ලම කරගහලා රාජකාරියෙන් එහා ගිහිල්ලා මානවවාදී ගුණයක් එක්ක ඒ කාර්ය කළා. අදත් ඒ කාර්ය කරන්න මෙතෙන්ට රාජකාරිය තියෙද්දි මේ නිවාඩු දවස් විතරක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික නිවාඩු දාලා අද ඌව පළාත් සභාවේ අපේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙතන රාජ්‍ය සේවකයෝ ඇවිල්ලා ඉන්නවා 1003ක් මෙතන අද ඉන්නවා 1003ක් ඉන්නවා. මේ හමුදාවේ සහෝදරයෝ හැර මම මේ කියන්නේ. ඒ විදිහට ඔබ විශිෂ්ට කාර්යභාරයක් කරනවා. මේක මහා ආදර්ශයක්. මේක රටට වෙන්න ධෛර්යයක්. ඒ ඉඳ අපි කියන්න කැමතියි මේ ලෝකයේ තියෙන ලොකුම ශක්තිය තියෙන්නේ මිනිස්සුන්ගේ ඇඟවල් ඇතුලේ. ඒක කාය ශක්තිය, ඒක මානසික ශක්තිය. මොකක්ද එහෙනම් ප්‍රශ්නේ මෙච්චර ශක්තියක් තියාගෙන මේ වගේ රටවල් වැටෙන්න? ශක්තිය තිබ්බට සමාජයට ශක්තිය මුදා හරින්න පාරක් නැහැ. ශක්තිය එළියට ගන්න තැනක් නැහැ. ශක්තිය එළියට ගන්න අවශ්‍ය වෙන ප්‍රධානම එක තමයි ධෛර්යය කියන එක ඕනේ. ශක්තියක් තියෙනවා එළියට ගන්න ඕනේ ධෛර්යයෙන්. ඒ ධෛර්යය දෙන්න පුළුවන් වෙන්නේ නායකත්වයකට. ඒ ධෛර්යය දෙන්න පුළුවන් වෙන්නේ සැලසුම් වලට. මේ රටේ ලෝකෙත් ඉතිහාසය බැලුවම තියෙන එක දුර්වල භාවයක් තමයි මහා ශක්තියින් කියනවා ලෝකේ ඒවා එළියට ගන්න සමහරව සමත්. එහෙනම් අපි කියනවා දිට්ඨාසුලි කුණාටු හමුවේ මහා ශක්තියක් එළියට ගත්තා. ධෛර්ය සම්පන්න සැලසුම් හැදුනා. ඒවට මහා නම් තිව්වා. විදුලු වැව් අමුණු හදන සිදුරු කෙත්බින් වඩන දිට්ඨා පරදන ධෛර්යයේ මහා වලපනේ මෙහෙයුම මේ කරන්නේ. ධෛර්යයේ මහා වලපනේ අදිෂ්ඨානයේ මෙහෙයුම. ආන්නේ වුණාම සැලසුම් වුණාම මේවා එළියට එනවා. මේ ශක්තිය අද හවසේ ඉඳන් හෙට දවසේ ඉඳන් මේ වලපනේ මේ හඟුරන්ගෙත ඈත නිල් දණ්ඩා හින්නේ මතුරට මහ පොළොට මුදා හරිනවා. මුදා හරිනකොට කැඩුණු ඇලවල් හැදෙන්න පටන් ගන්නවා. අමුණු ටික හැදෙන්න පටන් ගන්නවා. පාසල් වල වැඩ කෙරෙන්න පටන් ගන්නවා. පාරවල් වල වැඩ කෙරෙන්න පටන් ගන්නවා. ජීවිතේ මේ ජන ජීවිතය යථාවත් වෙන්න පටන් ගන්නවා. ආන්නේ කාර්ය කරන්න ඕනේ. එතන ඔබ ඇතුලේ ලොකු ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය අව탁සේරු කරන්න එපා. ඒ ශක්තියට බොහෝ දේවල් කරන්න පුළුවන්. ලෝකයේ ශක්තියින් පෙන්නපු දැන් තියෙනවා. මේ ආපදාව මේක අපිට ආපු එක පැත්තකින් තේරුම් ගන්න අලාභයක් වුණා, හිත ඇවුලක් වුණා, විදවැටීමක් වුණා. ඔව් ඔක්කොම දැන් පැත්තකින් තියන්න. මේ ආපදාව ආශිර්වාදයක් කරගන්න ඕනි. ආපදාව ආශිර්වාදයක් කරගන්න ඕනි. ආශිර්වාදය කරන මාගේ ඔබගේ මාතෘ භූමිය නැවත ගොඩනගන තැන බවට මේක පත් කරන්න ඕනි. ජනාධිපතිතුමාලා මේකට නම් කිව්වේ රීබිල්ඩින් ශ්‍රී ලංකා කියලා. නිකන් නෙවෙයි. ලංකාව ගොඩනගන්න ඕනි කියලා උඩ නායකත්වයේ කල්පනා කරනවා. මේක තමයි හැරවුන් ලක්ෂ්‍ය. මේක තමයි තැන. මේකතු වෙච්ච හැඟීම ඔක්කොම එකතු කරනවා. ලෝකයක් උදව් කරනවා නම් ලෝකේ ඉන්න ලාංකිකව අපිට උදව් කරනවා නම් ලංකාවේ මේ විශ්වවිද්‍යාල මේ විදිහට බහිනවා නම් මේ රට ඉතා කෙටි කාලයක් තුළ ගොඩනගන්න පුළුවන්. ඔබට ඒක ලෝකෙන් ආදර්ශයක් ඕනි. ලෝකේ ආදර්ශයක් ගන්න තැන් ගොඩාක් තියෙනවා. කවුරුත් දන්න එකක් මම මේ කියන්නේ. 1945 දෙවනි ලෝක යුද්ධ වෙලාවේ ඇමරිකාවේ ඇවිල්ලා
මේ වෙනකොට ලෝකේ හෙළපු භයානකම පරමාණු බෝම්බ දෙක 1945 අගෝස්තු 6 වෙනිදා දැම්මා හිරෝෂිමා නගරයට දැම්මා. 1,29,000ක් මැරුණා. 1,29,000ක් මැරුණා. 1945 අගෝස්තු 9 වෙනිදා දෙවනි බෝම්බේ දැම්මා නාගසාකි වලට දැම්මා. 1,26,000ක් මැරුණා. පළවෙනි 1,29,000යි දෙවෙනි එක 1,26,000ක් මැරුණා. සුම්බුන් ගොඩක් බවට ජපානි පත් වුණා. ජපානයේ සැඟවී තිබුණු ශක්තිය එළියට ගත්තා. ධෛර්යය ගත්තා. 1970 දශකයේ වෙනකොට ජපානය අලු ධූලි මතින් නැගිටලා ලෝකේ දැවැන්තම ආර්ථික ශක්තියක් ඇති කරා. අද මේ පේන සමහර යාන වාහන මේ ඔක්කොම ඉලෙක්ට්‍රික් දේවල් ජපාන නිෂ්පාදනය කරලා එව්වා. ජපානට නැගිටින්න පුළුවන් නම් මගේ මාතෘ භූමියට ඔබේ මාතෘ භූමියට නැගිටින්න බෑ කියලා හිතනවාද? බෑ කියන්න ඕනේ නෑ කියලායි මම ඔබට කියන්නේ. අපට පුළුවන්. එහෙනම් ටිබෙට් ජාතික ස්මයින්ද හාමුදුරුවෝ කවියක් ලිව්වා. සුනිල් එදිරිසිංහගේ ලයාන්විත හණින් ඒක ගීතයක් බවට පත් වුණා. ඔබ කවුරුත් දන්නවා. Taman ලැබූ දිවි පෙවතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලවට කිසි පළක් නැති. ඔය ජීවිත Tamanට ලැබිච්ච ජීවිත Tamanට විතරද ලැබුණේ? Tamanට කරගන්න විතරද ලැබුණේ? Tamanට හම්බ කරගන්න විතරද ලැබුණේ? නෑ. ටිබෙට් ජාතික ස්මයින්ද හාමුදුරුවෝ කියනවා Tamanට ලැබුණු ජීවිතය මේ රටටත් අයිති, මේ දැයටත් අයිති, මේ සමයටත් අයිති කියලා කියනවා. ආන්නේ මිනිස්සු තමයි වැදගත් මිනිස්සු. පෞද්ගලිකත්වයේ පරද්දලා යෝග මෙතෙන්ට ආවේ. Tamanගේ කාලය ගෙදර වැඩක් කරගන්න තියෙද්දි, දරුවොත් එක්ක ඉන්න තියෙද්දි ඔබ ආවස්තු වෙච්චාවෙන් Tamanගේ වටිනා ශ්‍රමය මේ මහ පොළොවට දෙන්න, මේ මහ ජනතාවට දෙන්න. අපි රට වෙනුවෙන් ඔබට ගෞරව කරනවා. අපි රට වෙනුවෙන් ඔබට ආචාර කරනවා. මේ ලංකාව ගොඩනගන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවා. ඒක ආදර්ශමත් මහා දෙයක් කියලා අපි කියනවා. මේ රට වෙනුවෙන් පුද කරන්න බැරි නම් අපේ ජීවිතේ යම් දෙයක් මේ රට වෙනුවෙන් මේ මාතෘ භූමිය වෙනුවෙන් ඒ ජීවිතෙන් පළක් නැහැ කියලා ටිබෙට් ජාතික ස්මහින්ද හාමුදුරුවෝ කිව්වා. ඒක ලිව්වා. සුනිල් එදිරිසිංහන් විසින් ඒක ගැයුවා. ඒක අපේ හදවත් වල තියෙනවා. එහෙනම් අපිට මේ රට වෙනුවෙන් අපේ සහෝදර සිංහල දෙමළ මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරන්න විශාල කාර්යභාරයක් තියෙනවා. අපි දන්නවා මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව නිකම්ම මිනිස්සු නෙවෙයි. මේ වලපනේ ඔය හංගුරන්කත මිනිස්සු මේ වගා කරපු දේවල් ලංකාවේ හැමතැනම මිනිස්සුගේ බඩවල් වලට යන්න ඇති. මේකේ හදපු එළවලු ටික, මේකේ හදපු කුඹුරේ හදපු වී හාල් වල අපේ පතට එන්න ඇති. අපේ කුස පිරෙන්න ඇති. මේ මහා තේ යායවල් වල දළු අපේ සහෝදර මලේගම් ජනතාව නෙළුවා. ඒවල් ලෝකෙම ජනතාව රසවත් කර බොණ්ඩ ඇති. ආන්නේ මිනිසුන්ට ආපදාවක් ඇවිල්ලා. ආන්නේ මිනිසුගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇවිල්ලා. දැන් අපේ වාරයයි. ඒ ජනතාව වෙනුවෙන් යමක් කරන්න අපට වාරයක් ඇවිල්ලා. ඒ වාරයේ ප්‍රයෝජනය අපි ගන්න ඕනි. දැන් ඈත ගම්බින් වල ජනතාවට වෙන්න තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ වැව්වමුණු ටික හදාගන්න බැරි වුණොත් අපි ළඟදී ආවා මේ මෙහුමට ඉස්සල්ලා මේ වලපොඩේට ඇවිල්ලා නිලධාරීත් එක්ක එකතු වෙලා අපේ නියෝජ්‍ය අමාත්‍ය මధుර ශරවිරත්න සහෝදරයා එකතු වෙලා අපි ඉස්සල්ලාම කතා කරා අපි ආවොත් මොනවද කරන්න තියෙන වැඩ කියලා. මධ්‍ය වාරි මාර්ග, සුළු වාරි මාර්ග ඔක්කොම දැන් සැලසුම් කරලා තියෙන්නේ. මේ හැම කණ්ඩායමකටම ෆයිල් එකක් හම්බෙනවා. කරන්න තියෙන වැඩ ටික ඒකේ තියෙනවා. අවශ්‍ය ශ්‍රම දාන අපි නම් කරලා තියෙනවා. මේ මගේ කතාවෙන් පස්සේ පැහැදිලි කරයි සහෝදරෙක් කොහොමද අපි විසිරලා ගිහිල්ලා වැඩ කරන්න තියෙන වැඩ බිම් මොනවද කියලා පැහැදිලි කරයි. බලනකොට අපිට තියෙනවා සැලකිය යුතු වැඩ කොටසක් බිමට ගිහිල්ලා කරන්න. ඈත ගම්බින් වල කැඩුණු අමුණ හැදුනම, කැඩුණු ඇල හැදුනම මොකක්ද වෙන්න පුළුවන් කාරණේ? මහකන්නේ වගා කරනවා. මහකන්නේ වගා කරගන්න බැරුණොත් මොකද වෙන්නේ? අපේ සහෝදර ජනතාවට ඉදිරි මාසවල ජීවත් වීමේ ප්‍රශ්නයක් එනවා. ඒ දරුවන්ට කුසක ආහාරක් අහිමි වෙනවා, නැති වෙනවා, අඩු වෙනවා, ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි කවුරුත් තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. ලෝකේ හැම මිනිහෙකුටම දවසකට 3 පාරක් ලෙඩක් හැදෙනවලු. ලෝකේ හැම මිනිහෙකුටම දවසකට 3 පාරක් ලෙඩක් හැදෙනවලු. ඒ ලෙඩේට තියලා තියෙන නම තමයි බඩගින්න කියන. ලෙඩේට තියලා තියෙන නම බඩගින්න. ඒකට දෙන බෙහෙත දෙන්නේ කොහෙන්ද? ඒකට තියෙන හොඳම ඖෂධය තමයි ආහාරය. ආහාර නැතුනොත් ඒ ලෙඩේ උග්‍ර වෙනවා. ඒක මන්ද පෝෂණය බවට පත් වෙනවා. පාරක බහින්න හිතෙනවා. හොරගම් කරන්න හිතෙනවා.
මොනියම් දෙයක් හිතනවා බැරණ සියදිවි නසා ගන්න හරි හිතෙනවා. ඒකට උත්තරේ ඕනේ. එන අපේ රටේ ඉතිහාසයේ ජනතාව ඒවට උත්තරේ හෙව්වා. එන අපි කවුරුත් දන්නවා. ඒ වගේ විශිෂ්ට කාර්යභාරයක් අපේ රටේ ජනතාව කරලා තියෙනවා. අපේ රටේ යෝධ මිනිස් කැල එකතු වෙලා ගංගා දමනය කළා. වැව්වමුණු දමනය කළා. ඒවා ඔක්කොම කරලා හැරෙව්වා. මූදට ගලාගෙන යන ගංගා වැව් බවට පත් කරලා අමුණු බවට පත් කරලා කෙතට හරවලා කෙත සරුසාර කරලා එතනින් එන දේ බත බවට පත් කරලා බඩට එව්වා. අසනීප සුව කරන්න. එනම ඈත මේ අපේ වලපනේ හංගුරන්කිත ප්‍රදේශයේ ජනතාවේ වැව්වමු ටික හදමු. ඒ දරුවන්ට කැම ටික සම්පූර්ණ කරගන්න ඉඩක් හදලා දෙමු. ආන්නේම කළ මාස 3ක් 4ක් යනකොට වගේ අස්සන්න ඒ ඈත ගම්බින් වල පුංචි පැල්පත් වල පුංචි ගෙවල් වල මුළු තැන්ගේ කුස්සියේ ලිපේ මේ බත ඉදෙනකොට දුම් රොටු නගීවි උඩට මේ ඇවිල්ලා මහා සේනාවක් ඇවිල්ලා අපේ අමුණ හදලා දීපු නිසා අපේ දරුවට බතක් ඉදෙනවා කියලා දුම් රොටු උඩට නගී. ආන්නේ දුම් රොටු දකින්නේ. ආන්නේ සතුට විඳින්න එන්න. ඒක අපිට විශාල කාර්යභාරයක් තියෙනවා මේ වෙලාවේ කරන්න. අපි දන්නවා මේ දිට්ඨා විසින් මම මුලින් කිව්වා එයාට උදුර ගන්න පුළුවන් දේවල් එයා උදුර ගත්තා. එයාට වැඩි දේවල් අපි දැන් මේ රටේ ජනතාවට දෙන්න පටන් අරන් තියෙනවා. ජනාධිපතිතුමා පෞද්ගලික පාර්ලිමේන්තුවේදී පරිපූර්ණක ඇස්තමේන්තුවක් දැම්මා. රුපියල් බිලියන 500ක් වෙන් කරා කඩිනමින් මේ කටයුතු සාර්ථක ලෙස අවසන් කරන්න. එදා කිසි කෙනෙක් මේ රටේ ජනතාවට අපි කියන්නේ දික්තාවලින් වෙච්ච සියලුම හානි තිබුණට වැඩි හොඳ තත්ත්වයකට ගොඩනගලා ආපහු තිබුණු ගේට වඩා හොඳ ගයක්, තිබුණු පාරට වැඩි හොඳ පාරක්, තිබුණු පාසලට වැඩි හොඳ පාසලක් හදලා දීලා මිසක ආපස්සට හැරෙන්න මේ රජේ සූදානම් නැහැ කියන එක මම ඔබ තමුන්නාන්සලට මතක් කරන්න කැමතියි. එදා දික්කට අපි අභියෝග කරනවා. දික්කට කරන්න පුළුවන් දේ දික්ක කරා, අපට කරන්න පුළුවන් දේවල් අපි කරන්න සූදානම්. එදා ඒ සූදානම් ශක්තියත් අරගෙන අපි බිමට බහින්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරිය යන්න ඕනේ. එහෙනම් අද අපි මේ සූදානම් වෙන්නේ විශිෂ්ට ගණේ මානසික මෙහෙයුමකට පිටත් වෙන්න කියන එක මම මතක් කරන්න කැමතියි. අද මේ ආවේ අපි සූදානම් වෙලා ආවේ ඇඟේ පතේ හයියෙන් විතරක් වැඩ කරන්න නෙවෙයි. අපි සූදානම් කරලා තියෙනවා ඌව පළාත් සභාව හැටියට අපේ විශේෂඥ වෛද්‍යවරුත් එක්ක වෛද්‍යවරු කණ්ඩායම් අද හෙට අනිද්දා මේ වලපනේට හංගුරන්කිතට එනවා අපි හාමුදුරුවෝ. අපි ඔක්කොම දැන් සැලසුම් කරලා ඉවරයි වෛද්‍ය සායන තියෙන තැන් ටික. අපේ ප්‍රදේශයේ ජනතාවට දෙන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රතිකාර දෙනවා. ඔවුන්ට අවශ්‍ය ශක්තිය දෙනවා. ඒ වගේම එනවා රසවින්දන වැඩසටහන් කරලා මානසික ශක්තිය ඉදිරි හදලා දෙන්න ගොඩනගලා දෙන්න එන්න සූදානම් කට්ටිය දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ජාතික තලයේ කලාකරුවෝ මේ වලපනේම ඉපදිලා හැදිලා වැඩුණු සෝමසිරි මැදගෙදර අපේ සහෝදරය ඇතුළු ගායකයන් කණ්ඩායමක් හෙට උදෑසන මේ වලපනේට හංගුරන්කිතට එනවා. ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් සියලු ශක්තිය මුදාහරිනවා. ඔය හැම එකක්ම ශක්තියක්. ඔය හැම එකක්ම බලවත් භාවයක් තියෙනවා. අන්නේ සියල්ල අපි එකතු කරලා මේ අපිට මේ ජනතාව වෙනුවෙන් කළ හැකි දේවල් කරන්න අපි කවුරු සූදානම් වෙන්න ඕනි. එහෙනම් අපි දන්නවා මේ රටේ ඉතිහාසය ගත්තමත් විශිෂ්ට කාර්යභාරයක් මේ රටේ ජනතාව කළා. මේ රටේ ඉතිහාසෙත් ඒ මිනිස්සුන්ගේ කාර්යභාරය නෙවෙයි වැඩියෙන් අගයලා තියෙන්නේ. කාශ්‍යප රජතුමා විසින් සීගිරිය හැදුවා කිව්වට මම හිතන්නේ කාශ්‍යප රජතුමා gadol අදින්න නැතුව ඇති කියලා. මම හිතන්නේ ගල්කටු අරගෙන ගලේ කැටයන් කරන්න නැතුව ඇති කියලා. මම හිතන්නේ සීගිරි ලලනාවන් කාශ්‍යප රජතුමා හදන්න නැතුව ඇති කියලා. දුටුගැමුණු රජතුමා පරාක්‍රම බාහු රජතුමා අහවල් එක කරා කිව්වට ඒවා කරේ ඔබ අපි වගේ සාමාන්‍ය මිනිස්සු. රජතුමාලගේ නම් ගියාට. හැබැයි නායකත්වයක් දෙන්නේ නැති. අපි ඒ නායකත්වයට අගයක් දෙනවා. ඒක තමයි ඒ කාලේ කිව්වේ ඒව පස්සේ කී බවට පත් උනේ දාග මහා වැව් හැදුවේ නුබයි පුතේ සීගිරි ගලේ කවි ලිව්වේ නුබයි පුතේ. ඔක්කොම කරේ මිනිස්සු. ඒක ඔබත් වලපනේ යමක් කරන්න. ඔබත් හංගුරන්ගෙද යමක් කරන්න. ඒ කරන්න හැකියාව ඔබට තියෙනවා. ඒ ශක්තිය තියෙනවා. එන්න ඔබ එනකම් බිම මිනිස්සු බලාගෙන ඉන්නවා. එන්න අපි දන්නවා මේ ආපදාව ආපු වෙලාවෙ ඉඳන් මෙරටේ පූජ්‍ය පක්ෂය මෙරටේ මහා ජන කායක් ඔක්කොම එක්ක වෙලා ආපදාවට පත් වෙච්ච මිනිස්සු සහන දෙන්න හදනකොට ඉතිහාසෙ පරිදි ඉතාසුළු පිරිසක්
මේ දික්වාසුනි කුණාටේ තාම පශ්චාත් මරණ පරීක්ෂණ කරමින් ඉන්නවා. වැරදුණු තැන් හොයමින් ඉන්නවා. නොකරණු තැන් හොයමින් ඉන්නවා. නොලබණු දේ හොයමින් ඉන්නවා. මම ඔබට ගරු කරනවා. කරන්න පුළුවන් දේ කරන්න ආවා. කරන්න දේ පුළුවන් දේ කරන්න ආවා. එහෙනම් අපි බිමට ගමට බිමට යමු. මේ මිනිස්සු කරන්න පුළුවන් උපරිම දේ කරමු. මම දන්නවා මෙතන ඇවිල්ලා ඉන්නවා. විවිධ මට්ටමේ කට්ටිය ඉන්නවා. තරාතිරමේ කට්ටිය ඉන්නවා. වයසක ඇත්තොත් ඉන්නවා. ලෙඩ තියන අයත් ඉන්නවා. මට ඊයේ බදුල්ලේදී හම්බෙලා එක අපේ වැඩිහිටි අම්මා කෙනෙක් කිව්වා පුතා මාත් එන්න ආසයි සංවිධායක සහෝදරයා මේ එන්න එපා කියනවා කිව්වා. මම ගිහිල්ලා මොකද කරන්නේ යන්න අමාරුනේ අසනීපයි. උයන්න හරි දෙන්න බැරිද කියලා ඇහුවා. මං ගුවා එන්න කියලා. මං හිතනවා ඇවිල්ලා ඇති කියලා. ඇවිල්ලා තියෙනවා. ඒ හැංගීම වටිනවා. ඒ ශක්තිය වටිනවා. එද හැමෝම එකතු වෙලා මේ වලපණේට හඟුරන්කතර සත්‍ය මුදා හැරලා මේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරලා මේක වලපණේට හඟුරන්කතර විතරක් නෙවෙයි කරන්නේ මේක ලෝකෙට පණිවිඩයක් දෙනවා මේක අපේ රටට පණිවිඩයක් දෙනවා ඔක්කොම එක්ක වෙලා මාසයයි දවස් 20ක් යනම හොතේ මිනිස්සු සූදානම් මේ රටේ මේ වෙනුවෙන් යමක් කරන්න කියලා ආපු සියලු දෙනාටම අපේ ගෞරවය පුද කරමින් ස්තුතිය පුද කරමින් මේ සත්කාරය ඉතා සාර්ථක ලෙස කරගෙන යන්න සියලු දෙනාටම ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා ස්තුතියි ආයුබෝවන්